සුබ දවසක් හැමෝටම. අද රන්දි එන්ටර්ප්‍රයිසස් එකෙන් අයිටම් කීපයක් ගෙනල්ලා තියෙනවා. සම්පූර්ණම තියෙන අයිටම් ගැන පොඩි හැඳින්වීමක් කරන්න තමයි අයිඩියා එක තියෙන්නේ. ඉතින් පරණ ස්ටොක් වලින් තියෙනවා මේ වයර්ලස් මයික්. ඉතින් මේවා ඔයාලට ගන්න පුළුවන් අඩු මුදලට 54500ට. ඉතින් මේක ඇවිල්ලා බැටරි දාන මොඩල් එක. මේක ඇවිල්ලා මේකේ බැටරි ඇවිල්ලා තියෙනවා රීචාර්ජබල් එක. මේකේ රීචාර්ජබල් බැටරි දෙකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් නෝමල් බැටරි දෙකක් දාන්නත් පුළුවන්. ඒවට ඕනි කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න 076 450 24 23 කියන අංකෙට. එතකොට මේ වගේ ෆුල් සෙට් තියෙනවා සවුන්ඩ් කාඩ්. මේකේ මයික් එක සම්පූර්ණ BM800 ඒ සෙට් එකම තමයි එන්නේ සුපුරුදු පරිදි. ඒතකොට සවුන්ඩ් කාඩ් එක කැමති විදිහට K500 K600 එහෙම නැත්නම් F998 එමක් හරි මොඩල් එකක් Tamanට අවශ්‍ය මොඩල් එක මේකට එකතු වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. අනික් සෙට් එකේ හැමෝම තමයි, වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේවා හොඳ ඒවා සාමාන්‍ය සින්දි කියන්න පුළුවන් හොඳ ක්වොලිටි ඒවා. සාමාන්‍යයෙන් මගේ 16 10 ඉඳන් උඩට තියෙනවා. ඒතකොට මම තව එකක් කියන්න ඕනේ. දැන් කට්ටිය ගොඩක් කියනවා මේ මිල ගණන් දාන්නේ නැහැ මෙහෙමයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. අද මේ දාන වීඩියෝ එක ඔයාලා තව මාසෙකින් දෙකකින් විතර අරගෙන අරකේ මේ ගාන දාලා තිබ්බා. ඇයි දැන් ඒ ගාන දෙන්නේ නැත්තේ? ඔයාලා ඇඩ් එකේ දාලා තියෙන්නේ මේ ගානනේ කියලා දිනේ වෙලාව දාපු දවස ගැන කිසිම අවබෝධයක් නැතුව කතා කරන කට්ටිය ඉන්නවා. සමහරක් කට්ටිය නෙවෙයි. එතකොට ඒක ප්‍රශ්නයක්. අනික් එක තමයි මගේ WhatsApp එකට මැසේජ් එක ආවට පස්සේ යා මගේ WhatsApp එක සේව් කරනවා. මේ දන්නේ නැති මල්ලිලාටයි අයියලාටයි කියන්නේ ඒකට හේතුව. මම බිස්නස් යන්නේ කරන්නේ. ඒක සමාජ සේවයක් නෙවෙයි. එතකොට මේ මගේ WhatsApp එක සේව් කරගත්තට පස්සේ මගේ ස්ටේටස් දාන්නේ ඔයාලට පේනවා. අනික එක WhatsApp එකෙන් කතා කරනකොට එයාට තියෙන්නේ මේ අයිඩියා එක වුණාට මයිත් එක්ක කතා කරනකොට එයාගේ අයිඩියා එක මට තේරුම් අරගෙන මට කියන්න පුළුවන් ඔයාට හරියන්නේ මෙන්න මේක කියලා. මට තව වෙන ඔප්ෂන් එයාට දෙන්න පුළුවන්. ඒකින්ද තමයි එහෙම කරන්නේ. ඔය ඒ ගැන එච්චර ලොකුවට හිතන්නේ නැතුව මෙසේජ් සමහරක් කට්ටිය දානවා. යම් Taman දෙයක් දානකොට හරි මොකද ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව දාන්න. මොකද මම කරන්නේ බිස්නස් එකක්. මේවා බිස්නස් ප්‍රැක්ටිස් කියන කොටසට අයිති දේවල්. ඒ වගේ තියෙනවා. තව ඒ ගැන දැනගන්න ඕන නම් පර්සනල් කෝල් එකක් දීලා මගෙන් අහගන්න පුළුවන්. ඔය තරහ වෙන්න එපා, මේක තරහකින් කියන දෙයක් නෙමෙයි. ඒ ඔයාලට කියන්නේ දැනගන්න. හරිද? මිල ගණන් යම් කිසි දෙයක සඳහන් නොකරන්නේ. ඒක තව සෝෂල් මීඩියා වල සෑහෙන කාලයක් පවතිනවා. ඒක අරගෙන සමහර විට කියන්න පුළුවන් මේ ඇඩ් එක දාලා තියෙන ඔයාලා දැන් බොරුවන්නේ කරන්නේ. ඒ වගේ ප්‍රශ්න. ඒක එකක්. දෙක තමයි මේ මිල ගණන් වැඩි වෙලා හරි අඩු වෙලා හරි තිබ්බොත්. අඩු වුණොත් ප්‍රශ්න නැහැ, වැඩි වුණොත් නෙවෙයි ප්‍රශ්නේනේ. අනික එක තමයි මම ඒ කතා කරන පුද්ගලයා පිළිබඳව වැටහීමක් අරගෙන එයාට යන්න පුළුවන් සාධාරණ ගානකට මගේ මිල ගණන් මම සංශෝධනය කිරීමක් කරනවා. ඒක එකක්. අනික එක මම TikTok එකේ එහෙම නැත්නම් මගේ මේවට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට මම මිල ගණන් වල වෙනස්කම් සහ වෙනත් මේ සහනදායී ක්‍රම අනුගමනය කරන අවස්ථා තියෙනවා. ඒතර මම මේකේ මිල ගාන දානකොට එකපාරටම ගණන් වැඩි ඕනේ කියලා එහෙම අතාරින අදහසක් එන්න පුළුවන්. හැබැයි යමයිත් එක්ක කතා කරනකොට නවර මම මෙහෙම කරලා දෙන්නම් කියනකොට ඒක ගන්න යට අයිඩියා එකක් එන්න පුළුවන්. ඒක තමයි WhatsApp එකෙන් කතා කරන්න කියන්නේ. අනික එක තමයි TikTok එකේ මට වොයිස් දාන්නවත් ෆොටෝස් දාන්නවත් ඒක හරි මේ යූසර් ෆ්‍රෙන්ඩලි ගතිය අඩුයි. WhatsApp එකේ මට සෙනකව දාන්න පුළුවන් මගේ මේ සේව් වෙලා තියෙනවා. තව කෙනෙකුට දාපු එකක් තියෙනවා. ඒක එහෙම දාන්න පුළුවන්. හැබැයි TikTok එකේ එහෙම දාන්න බෑ. TikTok එකේ ඔය ගණන් අහන ගොඩක් කට්ටිය මිලදී ගන්නෙ නැහැ. අවශ්‍යතාවය තියෙන කෙනා අනිවාර්යෙන් WhatsApp එකට මැසේජ් එකක් දාලා ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා. සමහර කටට දැක්කහම නිකන් ගාන කීයද ඊට පස්සේ අහනවා. ඔක්කොම විස්තර අහනවා. අහලා ඊට පස්සේ කතාව කරනවා. මම අර TikTok එකේ මරාගෙන මැසේජ් කරන්න ඕනේ. එහෙම නෑ. මට WhatsApp එකට ආවම මට ෆොටෝස් දාන්න පුළුවන්, වොයිස් දාන්න පුළුවන්, වීඩියෝ කෝල් එකක් කරන් පෙන්නන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එතෙන්දී මම මේ පාවිච්චි කරන්නේ තාක්ෂණය. ඒ ගැන තරහ වෙන්න එපා. ගොඩක් කට්ටිය මට දාලා තිබ්බා ගාන දාන්න පුළුවන් එහෙම කියලා. ඉතින් ගාන දාන්න පුළුවන්. දැන් මට පස්සේ ඔන්න ඔය වගේ හේතු සහ මගේ බිස්නස් එක ප්‍රොමෝට් කිරීමේදී ඒක හානියක් වෙන එක තමයි ඒ විදිහට දාන්නේ. අනික එක තමයි TikTok එකේ ඔයාලා ඒතකොට මැසේජ් එකක් දානවා ගාන කියලා. මම රිප්ලයි එකක් දානවා. ඒතකොට මගේ එතනත් යම් කිසි මේකක් මම මේ ඇත්ත කතාව කියන්නේ එහෙම සාමාන්‍යයෙන් තියෙනවා මැසේජ් වැඩි වෙන්න. එතන මගේ එක රීච් වෙන ගතියක් තියෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට මේ බිස්නස් එකේදී ඔය වගේ දේවල් කරන්නේ. හරිද? ඉතින් ඒ ගැන අවබෝධයක් තියාගෙන ඒ ගැන මැසේජ් දාන්න. ඉතින් මේක බලන හැමෝම ඒක තේරුම් ගන්න. හරිද? ඒක ඉවරයි. ඉතින් මේක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මික්සර් මේ තියෙන බ්‍රෑන්ඩ් එක හරිද? මේ ටියුන් එකේ මයික් දෙක ගහන එක කියන්නේ channel 4
මයික් 4 ගහන එක කියන්නේ channel 6. ඉතින් මේවාට direct live යන්න පුළුවන් මේ වගේ. direct live යන්න පුළුවන්. අය මේ ring නම් මනම් ගහන්න අවස්ථාවක් නැහැ. හැබැයි මේක sound card එකට couple කරාට පස්සේ ඒක වෙනම vibe එකක්. වෙනම quality එකක්. ඉතින් මේකයි sound card එකයි ඒ ඔක්කොම full set ඒ විදිහට කරලා දෙන්නත් පුළුවන්. එතකොට sound card එකේ ගාන මම අර ගාන මොනවා කරලා තව පොඩි discount එකක් දාලා ඒ විදිහට හදලා දෙන්නත් පුළුවන්. එතකොට එහෙමත් තියෙනවා. ඊට පස්සේ මේක ඔරිජිනල් 5.5 SC3 ගේමින් ඔඩියෝ මික්සර් එක. ඉතින් මේක ගේමින් වලට හොඳයි. මේක වෙනම ගන්න ඕන ගේමින් වලට පාවිච්චි කරන කට තමයි ගන්න ඕන. ඒතර මේකට සවුන්ඩ් කාඩ් එකක් කපල් කරපුවාම වෙනමම සවුන්ඩ් ක්වොලිටි එකක් එනවා. අඩුම ගානේ මේ වොලියුම් කන්ට්‍රෝල් එක අපි මේ ඉරි කෑලි ගත්තොත් ඉරි කෑලි දෙකක් විතර අරපුවාම හොඳටම ඇති. එච්චර ලොකු සවුන්ඩ් එකක් එනවා. ඉතින් සවුන්ඩ් කාඩ් එකට කපල් කරපුවාම මම කැමති නැති විෂයක්. හැබැයි වලි ගන්න කට්ටියට මොකුත් නෑ සද්ද ඕන අර මං කෝ මික්සර් සිස්ටම් එකයි මේකයි දෙක එකක් කරා නම් අය අනිත් පැත්තෙන් කතා කරන මිනිහට මීක් කියන්න වෙන්නේ නෑ. හරිද? හැබැයි හැම සවුන්ඩ් කාඩ් එකක්ම මික්සර් එකටයි මේවටයි සෙට් වෙන්නේ නෑ. ඒක මම චෙක් කරා. සමහර කවගේ ක්වොලිටි එන්නේ නෑ. ඒක හරියන සවුන්ඩ් කාඩ් තියෙනවා. ඒවා මම ගෙනල්ලා තියෙනවා. ඒවත් එක කන්ටැක්ට් කරලා ගන්න පුළුවන්. ඒකට මේ දවස්වල ගොඩක් කට්ටිය ඉල්ලන එක තමයි මේ මිනි සවුන්ඩ් කාඩ් එක. ඒක දියනවා. මේක මයික් එකක් එනවා, හෑන්ඩ් ස්ප්‍රේ එකක් එනවා, ඔක්කොම එනවා ෆුල් සෙට් එකක් හැදෙලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වටිනවා විදේශ රටවල් වල අපේ ගෘහ සේවිකාවන් වශයෙන් ඉන්න කට්ටිය රටවල් වල සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න දෙන්නේ නැති අවස්ථා ඇති. ගොඩක් වෙලාවට තමන්ගේ රූම් එකේ හංගල වගේ. ඉතින් එතකොට මේ සුඩ දිග අරගෙන දඟලන්න දෙයක් නැහැ. අවශ්‍ය වෙලාවට මේක ගත්තා. ඒ තමන්ගේ ඉන්ධනය ලැබුවා. TikTok එකේදී හරි මොකක් හරි එහෙම නැත්නම් සින්දුවක් රෙකෝඩ් කරා. අපෝ මේක පැක් කරලා තියන්න පුළුවන් කාටවත් අවධානයට ලක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තියෙනවා. වැඩි විස්තර ඕන නම් හැමෝම මගේ ප්‍රොෆයිල් එකේ TikTok එකේ YouTube එකේ රන්දි එන්ටර්ප්‍රයිසස් කියලා සර්ච් කරන්න පුළුවන්. TikTok එකේ බුද්ධික වීරසේකර කියලා තියෙනවා. ඉතින් ඒ ඕන කර ගිහිල්ලා බලන්න පුළුවන් මේ විස්තර බලන්න හෝ එහෙම නැත්නම් මගේ 070 49 29 29 5 හරි 076 450 24 23 කියන අංක වලට කතා කරලා ඔයාලට ඒ ගැන මොන හරි විස්තරයක් ගන්න පුළුවන්. එතකොට මේ Sony mic එක තියෙනවා. මේක නම් සාමාන්‍ය ගොඩක් quality mic ගන්නවා. නමුත් sound card ගන්නකොට මම මේක ඔයාලා දැකලා ඇති K1 sound card එකත් එක්ක 23කට මම ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා තියෙනවා. මම K1 එක සාමාන්‍ය 22කින් වගේ දෙන්නේ. එතකොට මේ mic එකයි hands free එකයි මම රුපියල් 1000ක් වගේ තමයි දාලා තියෙන්නේ. ඉතින් එතකොට කතා කරලා අහන්න එපා mic එකේ hands free එකේ ගාන අඩු කරලා එහෙම අඩු කරන මේ රුපියල් 1000යි දාලා තියෙන්නේ. එතකොට අරක මිලදී ගන්නකොට තමයි මේක දෙන්නේ. ඒක වෙනම දෙන එකක් නෙවෙයි. එතකොට ඒක මිලදී ගැනීමේදී එතනින් මගේ ලාභෙන් කොටසක් අඩු කරගෙන තමයි මම මේක දෙන්නේ. ඒක මොකද අපි කියන්නේ ප්‍රොමෝෂන් එක. එතකොට මේක වෙන මේ විදිහට ගන්න හන්න එපා. එහෙම දෙන්නේ නැහැ. මේකෙන් මේ mic දෙක connect කරනවා. Bluetooth මේකේ තියෙනවා. මේකට සින්දුව connect කරලා mic දෙක අතර ගත්තාම සින්දු කියන්න පුළුවන්. ඔයාලගේ කාර් එකේ හෝ වාහනේ තියෙන ස්පීකර්ස් වලින් ඒක අවුට් වෙනවා. එතකොට මේක ගොඩක් හොඳ තාක්ෂණයක්. අර JBL බෆල් වාහන වල දාගෙන යන්න ඕනේ නැහැ. මේකක් ගත්තට පස්සේ මේක ඕන ගන්න කරගෙන කියලා. ඕම් එහෙම වගේම home theater එකක් තියෙනවා නම් home theater එකටත් මේක support කරනවා. ඉතින් ඒකට තමයි මේක තියෙන්නේ. මේ ගොඩක් හොඳ එකක්. මේ home theaters වල mic ගහන්න නැහැ නේ. ඒතර මේක හයි කරලා mic ගහලා home theater එක amp එකක් වගේ හදාගෙන සින්දු කියන්න පුළුවන්. ඒතකොට JBL එකක් ගෙදරට අවශ්‍ය වෙන්නේ නැහැ. අඩු පිරිවැයකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ගෙදර ලොකු හොඳ home theater එකක් තියෙනවා. මේක ඔරිජිනල් මේකත් DS K1 කියලා
මේකෙන් තව එකයි තියෙන්නේ. මේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා කතා කරන්න. එතකොට මේක ඇවිල්ලා මිනි ඇම්ප් එකක්. මේක කෑලි ගලවලා තියෙන්නේ. ඉතින් වොට් 100ක් තියෙනවා. ඒක හයි කරලා දෙන්න පුළුවන්. වොට් 100. ඉතින් මේක බ්ලූටූත් තියෙනවා. මේ බ්ලූටූත් වලින් කනෙක්ට් කරලා ෆෝන් එකේ ඇප් එක දාලා එක්වුරයිසර් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පෙන් එක ගහන්නත් පුළුවන්. ඉතින් මම ගොඩක් කරන්නේ මේ කාමරේ යූස් කරන්නේ ස්පීකර්ස් දෙකක් තියලා. මේක තමයි මොනිටර් ස්පීකර්ස් හැටියට යූස් කරන්නේ. සාමාන්‍ය හොඳ ඔරිජිනල් ස්පීකර්ස් දෙකකට මේකෙන් අවුට් කරපුවාම හොඳ සවුන්ඩ් එකක් එනවා. සවුන්ඩ් කාඩ් එකෙන් ඒකට දීලා හෙඩ්සෙට් එක නම් මොකුත් නැතුව ඕනනම් එකෙන් සින්දු අහනින් ගම අපිට සින්දු කියන්නේ ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම මම මේකම හයි කරලා තියෙනවා වොට් 162කට. ඒකත් ලොකු සවුන්ඩ් එකක් එනවා. ඉතින් මේක ගොඩක් හොඳ එකක්. මේකත් මයින් ගන්න පුළුවන්. ඊට පස්සේ T1 එකේ තව තියෙනවා ඔයාලා දන්නවා ඇති ඩයිනමික් පැසිව් මයික්‍රොෆෝන් ප්‍රීඇම්ප් කියන්නේ. ඒ කියන්නේ මේක ගැහුවට පස්සේ මයික් එක සවුන්ඩ් එක තව වැඩි වෙනවා. අපි කියන්නේ මේ මොකද්ද මේකෙදි වෙන්නේ මේ 48 Pentium power on කරලා ගැහුවාගේ මේ කන්ඩෙන්සර් මයික් එක ක්වොලිටි ගන්න පුළුවන් සාමාන්‍ය මයික් එකකට මේක ගැහුවට පස්සේ. මේක සමහර දන්න කට්ටිය මොකද්ද කියලා. මේකත් හොඳ ගැජට් එකක්. මේ වැඩේදී යූස් කරන්න. එතකොට ඊට පස්සේ මේක තියෙනවා මොනෝකාස්ටර් ඔරිජිනල් මයික් එක PD100X කියන එක. මේක USB ගහලා කම්පියුටරයට කනෙක්ට් කරන්න පුළුවන්. කම්පියුටරේ USB ගහන එකට ගහලා Type C වලින්. ඊට අමතරව XLR යූස් කරන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. XLR හරි 6.5 on jack එක යූස් කරන්න පුළුවන්. ඔරිජිනල් මයික් මේක තියෙනවා. ඒ වගේම මෙයාලගේ මෙන්න මේ මොනෝකාස්ටර් C2 Neo කියන සවුන්ඩ් කාඩ් එක තියෙනවා. ඉතින් මේකයි කපල් එක ඔරිජිනල් විදිහට ගන්න පුළුවන් ඔයාලට. එහෙම නැත්නම් මේකම තව ඔරිජිනල් මයික් එක තියෙනවා. යාගේම කන්ඩෙන්සර් මයික් එක තියෙනවා ඔරිජිනල් එක. මයික් හොයාගන්න. එතකොට මේක තියෙනවා කේ 688 කියන මේ 5 in ලගේ ඔරිජිනල් මයික් එක. ඒකක් තියෙනවා. ඒකත් ඕන එකට සෙට් වෙනවා. එතකොට JBL ඔරිජිනල් මයික් එක තියෙනවා වයර් එක. එතකොට One Audio Bluetooth headset එක තියෙනවා. මේක Bluetooth. හැබැයි මේකට වයර් හයි කරලා මේ විදිහට යූස් කරන්නත් පුළුවන්. වයර් එක තියෙනවා. ඒ විදිහට මොනිටර් කරන්නත් පුළුවන්. අනික් වෙලාවට කනට දාගෙන සින්දු අහන්න ඒ වගේ දේවල් කරනවා. ඉතින් මේක ගොඩක් වටින එකක්. මේක ඉතල ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඒතකොට දෙකටම යූස් කරන්න පුළුවන්. සින්දු අහන්නත් පුළුවන්. අනික් වෙලාවට කෝල් ආන්සර් කරන්නත් පුළුවන්. අනික් වෙලාවට සවුන්ඩ් කාඩ් එකට එහෙම නැත්නම් මික්සර් එකට කනෙක්ට් කරලා මොනිටර් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ වගේ මේ ඉන්නිය මොනිටර්ස් තියෙනවා. මේක කන පිටිපස්සෙන් ගහලා වල දැකලා මියුසිකල් ෂෝ වල එහෙම මේ පාවිච්චි කරන ගොඩක් වෙලාවට. ඉතින් මේක ගැහුවට පස්සේ අපේ ෆේස් එකට හානියක් වෙන්නේ නැහැ. ඉතින් කන පිටිපස්සෙන් මෙහෙම ගෙනල්ලා ඔහොම ගැහුවට පස්සේ ෆේස් එක හොඳට තියෙනවා. අර ලොකු හෙඩ්සෙට් එකක් මෙහෙම දාපුවම වගේ ෆේස් එකට ගන්න විශේෂයෙන් ගෑනු ළමයිට හොඳයි. ඒකට අර යාලා කොණ්ඩේ දිගට දාගෙන එහෙමනේ ගොඩක් මේ ලයිව් කරන්නේ. ඒකට ඒකට හානියක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කැමතින් ලස්සනට ඒක තමන්ගේ මේක ඉදිරිපත් කරන්න. ඉතින් ඒ වගේ කට්ටියට මේක වටනවා. මේක ඔරිජිනල් එක. ඒකට මේක තියෙනවා මේ මයික් හෝල්ඩර් එක, ටේබල් එක, ඇඩ්ජස්ටබල් එක. ඊට පස්සේ ෆ්‍රී පවර් මයික් තියෙනවා. ඉතින් මයික් වර්ග ෆ්‍රී පවර් ඒ වගේ ඒවා තියෙනවා. ඔයාලට ඒක බලලා කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක තියෙන ඕන තැනක ගෙනියන්න පුළුවන්. මේක නම් ඇවිල්ලා මේ RB M51 මේ රීමික්ස් ලගේ එක. ඒ වගේම මේක ලෙනියර්ස් එකක් තියෙනවා. මම ළඟ දෙකක් තියෙනවා. එකක් දෙන්නේ. ඉතින් පොඩ්ඩක් පාවිච්චි කරලා තියෙන්නේ. used ගණේ තමයි වටෙන්නේ.
හැබැයි මේකම තමයි හයි ෆියුචර් කියලා ගහලා 40 ගණන් වලට විකුණන්නේ මේකම තමයි. වෙනසක් නැහැ. ඔක්කොම එකම සර්කිට් එක එකම විදිය. බ්‍රෑන්ඩ් එක නමට තමයි මාකට් එක තියෙන්නේ. ඉතින් මේක එච්චර මට අවශ්‍ය නැහැ. මේකට මට සවුන්ඩ් කාඩ් එකක් එක හුවමාරු කරපු එකක් තියෙන කෙනෙකුට මේකෙන් අවුට සබ් දෙන හින්දා සින්දු කියන විදිහට. හැබැයි මේක පාටිස් වලට මම ළඟ තියෙනෙත් එකයි දෙන්නේ දෙකක් තියෙනවා. ඉතින් මේක එකක් දෙනවා. මොකද මට දෙකක් වැඩක් නැති හින්දා. ඉතින් මේක කැමති කෙනෙකුට ගන්න පුළුවන්. ටිකක් අඩුවට දෙන්න. මේ බැටරි පැය 10ක් විතර තියෙනවා. කරේ දාගෙන එළිය පාටියකට පොඩි 10ක් 20ක් 15ක් 30ක් වගේ සහභාගී වෙන පාටියකට මේක හොඳටම ඇති. සාමාන්‍ය හෝල් එකකට ඇති මේක හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඒක තියෙනවා. එතකොට මේ මික්සර් එක තියෙනවා. මේක ඇවිල්ලා ගොඩක් හොඳ මික්සර් එකක්. මම අලුතෙන් මේ ටෙස්ට් කරපු එක. මේකෙන්ම ලයිව් යන්න පුළුවන්. DSP 99ක් තියෙනවා. ඩිලේ එකෝ සෑහෙන්න තියෙනවා. සුපිරි. ආ කියලා නෑ සුපිරි එකක්. ඉතින් කැමති කට්ටිය කතා කරන්න. මේ ඔක්කොම සාමාන්‍ය මං ගෙන්නලා තමයි දෙන්නේ. ඉල්ලනකොට මොකද ලොකු සාමාන්‍ය මට සවුන්ඩ් කාඩ් දෙකක් තුනක් ගන්න මිලක් මේ එකක් වෙනුවෙන් යට කරන්න වෙන හින්දා. ඉතින් බලන්න ඔයාලා මේ මං අයිටම් ටික ඒ විදිහට පිළිගන්නේ එකයි. ඒතකොට මේක තියෙනවා. ජෝයෝ ඔරිජිනල් හෙඩ්සෙට් එක. ඉතින් මේවා ගොඩක් ඔරිජිනල් බඩු තමයි මම ගොඩක් වෙලාවට කරන්න try කරන්නේ. ඊට පස්සේ මේක නම් මේ ස්ටෑන්ඩ් එක නෑ. හැබැයි පැන්තියම් පව මයික් එක තියෙනවා ඔරිජිනල්. මේ අර ස්ටෑන්ඩ් එකක් අර මම ඉස්සෙල්ලා පෙන්නපු ස්ටෑන්ඩ් එකක් එක්ක දෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඔරිජිනල් මයික් එක. මේ ගොඩක් quality. මයික් රඳවන එක නම් ඔක්කොම තියෙනවා. ස්ටෑන්ඩ් එක sorry. ඒක ස්ටෑන්ඩ් එක විතරයි නැත්තේ. ඒ ස්ටෑන්ඩ් එක උනට අනිත් ස්ටෑන්ඩ් එකක් දාලා දෙන්න පුළුවන් normal. මේ ස්ටෑන්ඩ් එකම තමයි එන්නේ. මේ කිසි වෙනසක් නෑ. පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් කැමති කෙනෙකුට ඒකත් අවශ්‍යතාවය වෙනව ගන්න පුළුවන්. හොඳට සවුන්ඩ් එකක් එනවා. හොඳ කන්ඩෙන්සර් මයික් එකක් ඒක. right ඊට පස්සේ මේ තියෙන්නේ මොනෝකාස්ටර් ඔරිජිනල් කන්ඩෙන්සර් මයික් එක. මේක මොනෝකාස්ටර් ඩයිනමික් මයික් එක. ඒක මොනෝකාස්ටර් සවුන්ඩ් එක. මේ මොනෝකාස්ටර් E2 කියන එකත් මගේ ළඟ දිමෙනවා ඔරිජිනල් එක. ඉතින් මේ විදිහට මේ දෙක සෙට් කරලා ගන්න පුළුවන්. මේ දෙක සෙට් කරලා ගන්න පුළුවන්. ඉතින් බ්‍රෑන්ඩඩ් ඒකට කැලි ඔක්කොම ගන්න මෙන්න මේ විදිහට ගන්න පුළුවන් මේ හෙඩ්සෙට් එකත් එක්ක. මේ මයික් දෙකෙන් එකක් එක්ක මේ විදිහට ඔරිජිනල් ගන්න පුළුවන්. ඉතින් ඔරිජිනල් හොයන අයට එහෙම. ඒකට සවුන්ඩ් කාඩ් එක කපල් කරලා අර විදිහට ගන්නත් පුළුවන්. ඒ වගේ තියෙනවා ඉතින්. කැමති කට්ටිය කතා කරන්න. ඒ වගේම මේ වගේ කෝඩ්ස් ඔරිජිනල් ඒවා නෝ ගොඩක් ඕනි වෙනවා මේ වැඩවලට. සමහරක් කෝඩ්ස් තියෙනවා. ඒ වගේම Behringer ඔරිජිනල් මයික්, JBL ඔරිජිනල්, free power ඔරිජිනල් ඒ වගේ වත් තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. කතා කරලා විස්තර අහන්න. ඉතින් නැවතත් කියනවා මේ මැසේජ් දැම්මට කමන්නේ TikTok එකට ගොඩක් වෙලාවට මගේ නම්බරේ දාලා තියෙන. ඒ නම්බරේ WhatsApp වලට මැසේජ් එකක් දාන්න. අරක බලනකොට ගොඩක් වෙලාවට වෙලා යනවා. මොකද හේතුව මම මේ live එකේ ඉන්නින් ගමම සමහරක් වෙලාවට මැසේජ් කියවනවා අඩුයි. ඒකට මම එක ටයිම් එකක් කරගෙන කියවනේ. ඒකට කාලෙ වෙගිහිල්ල ඉවරයි. මොකද WhatsApp එක මගේ වෙන ෆෝන් එකක තියෙන්නේ. ඒකට මම TikTok එකේ හරි මොකේ හරි live හිටියත් මට මැසේජ් එක මේකට එනවා. ඒකට මට ඒකට reply කරන්න පුළුවන්. ඒක තමයි අනික් හේතුව ඔයාලට WhatsApp එකට මොනවා කරන්න කියන. මොකද මම TikTok එක පාවිච්චි කරන එක WhatsApp එකේ නෙවෙයි තියෙන්නේ. වෙනම ෆෝන් එකක තියෙන්නේ. ඒකට මට ඒ live එකේ හිටියත් ඒ ගමන් මට උත්තර දෙන්න පුළුවන් ඒවට. ඉතින් නැවතත් කියනවා මේ කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න 070යි 49යි 29යි 29යි 5 076යි 456යි 24යි 23. එතකොට ඔයාලට ඕන සවුන්ඩ් කාඩ් කියලා ගෙන්න ගන්න පුළුවන් විශේෂයෙන් බ්‍රෑන්ඩඩ් ඒවා. ඉතින් ඒවා ගේන්න යම්කිසි කාලයක් යනවා. මොකද මම මහා පරිමාණයෙන් කරන කෙනෙක් නෙමෙයි. එතකොට ඔයාලා මේ මිලදී ගන්නවම තමයි මුදල් නැවත මම ඒවට යට කරන්නේ. ඉතින් එතකොට විඩින් විඩ මං ගෙන්නනවා. මොකද එකවර ලෝඩ් පිටින් ගේන්න බෑ. එතකොට ඒකත් ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ මට ඒතර ටැක්ස් වදින්න තියෙන මේකත් වැඩි එකයි ඒක වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒවත් එක්ක සාපේක්ෂව මම එකවර යම් පොඩි ප්‍රමාණයක් තමයි ගේන්නේ. එතකොට ඔරිජිනල් එකක් සාමාන්‍ය K1 එකේ වගේ නෝට දන්නවා මම K1 එක ගත්ත කට්ටිය සමහර කට්ටිය දවස් 15 විතර බලන් ඉඳලා තියෙනවා බඩු වෙනකන්. ඉතින් අද කෝල් එකක් දීලා අයියේ තියනවාද කියලා අහලා නෑ කිව්වහම එනකන් ඉඳලා ගන්න හිටියොත් ඒක සමහර කලකට වෙන්නේ නෑ. මොකද හේතුව ඔන්ලයින් ඒකට කලින් මට සල්ලි දාන කට්ටියට ඒ පිළිවෙලට තමයි මම බඩු දෙන්නේ. ඉතින් කවුරුත් තියලා තියන්නේ කොට මම බඩු තියලා තියන්නේ හේතුව ඒ වගේ තියලා තියන්න කියපු ගොඩාක් කට්ටිය මට සෑහෙන්න පොළු තියලා තියෙනවා.
ඉතින් ඒකින්ද එහෙම කරන්නේ නැහැ. මොකද ඒතකොට මට කෙනෙකුට දෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඉතින් ඒක ඔයාලා තේරුම් ගන්න. එතකොට කතා කරලා මේ අයියේ තියෙනවද? මං එතකොට ආපුවම එහෙනම් කතා කරන්නම් කියලා හිටියත් එහෙම වෙන්නේ නැහැ. ඔයා අඩුම ගානේ සල්ලි බැඳලා එනකොට එතකොට ඔයාට බඩු හම්බ වෙනවා. බාණ්ඩේ මං ඔයාට ලැබෙන්න සලස් වෙනවා. ඉතින් මං සාමාන්‍යයෙන් කියන දවස් 3ක විතර යන සාමාන්‍ය කූරියර් එකක් දවස් 4ක් ගන්නවා. ඒ දවස් 4 ඇතුළත අනිවාර්යයෙන්ම එනවා. සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් හැර. ඉතින් ඒ වගේ සමහර කලාට ඊට පහුවද හම්බ වෙන වෙලාවලුත් තියෙනවා. ඒක එයාගේ ගෙදර තියෙන තැනත් එක්ක යාවට කූරියර් සර්විස් පිහිටවල තියෙන හැටියත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. ඉතින් මම බඩු ගත්ත කට්ටිය දන්නවා මගේ කොහොමද මම වැඩේ කරන්න කියලා. ඉතින් ඒ කට්ටිය හැමෝම කමෙන්ට් එකක් දාන්න යටි. මොකද අලුත් කට්ටියට දැනගන්නත් එක්ක. ඉතින් ගොඩක් ස්තුතියි. මම මේ සාමාන්‍ය විදිහට අයිටම් ටික පෙන්නුවේ. ඒවා ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලට මට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් WhatsApp එකෙන් මැසේජ් එකක් හරි දාන්න. ඔයාලට කියලා දෙන්න. මගෙන් සවුන්ඩ් කාඩ් ගත්තේ නැතුණත් කමන්නේ. ඔයාලා වෙන කොහෙන් හරි අරගෙන ඒක හදාගන්න බැරුව ඉන්නවනම් ඒ වගේ දේවල් තියෙනවා නම් ඒ වගේ දේවල් වලට කතා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අනික එක තව කාරණයක් කියන්න ඕන. ඔරිජිනල්ද කියලා අහන ප්‍රශ්නේදී මේ ඉතින් එතකොට මේ ඔරිජිනල්ද කියලා අහන ප්‍රශ්නේදී මෙහෙමයි හැම භාණ්ඩයක්ම චයිනාවල තමයි නිෂ්පාදනය වෙන්නේ. made by USA හෝ made by England එහෙම නැත්නම් made by German ඒ වගේ භාණ්ඩ දැන් හොයාගන්න අමාරු. පරණ ස්පීකර් වගේ තියෙනවා එහෙම. දැන් මම ළඟ මේ තියෙන මේ මිෂන් බෆල් දෙක made by England. පරණ ඒවා. දැන් ඔක්කොම ඉන්නේ made by China. එහෙම නැත්නම් assemble China. තාක්ෂණය තමයි රටවල මොකද අඩු පිරිවැයක් තියෙන රටවල වලින් තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. එහෙම කියලා ඒක ඔරිජිනල් නොවෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් සමහරක් ගොඩක් උගත් කියලා හිතන කට්ටිය සමහරට තර්ක කරනවා ඒ ගැන. එහෙම එකක් නැහැ. මොකද මම ඒකට එක තර්ක කරන්න කැමති නැහැ. ඉතින් රොඩ්කාස්ට් ගත්තත් made by China තමයි දැන් එන්නේ. ඉතින් ඒවා ගැන අවබෝධයක් තියාගන්න ගොඩක් කට්ටිය නැත්තම් ඒ කියන්නේ එහෙම නෙවෙයි. ඒකට කොච්චර උගත් වුණත් කොයි රටේ ලෝකේ තියෙන හොඳම රටේ හිටියත් එතකොට මේ අපිට ඒ කට්ටියගේ දැනුම ගැන යම්කිසි තක්සේරුවකට එන්න වෙනවා. ඒකින්ද ඒ තමන්ගේ දැනුම හෝ මේක අවතක්සේරු නොවෙන්න ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගෙන ඒ ගැන කතා කරනකොට කතා කරන්න. මොකද මේ මට කීප දෙනෙම ඔය චයිනානේ ඔරිජිනල් නෙවෙයි කියලා එහෙම කියලා දෙනවා. දැන් made by ඉන්දියත් එනවා. ඉන්දියනුත් එනවා. ඉතින් එහෙම තමයි. මේ ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. සමහරට ඇති made by එහෙම ඇති. ඒ රටවල් වලටම ආවෙන්නේ නිෂ්පාදනය කරන දේවල් ඇති. එහෙම ගන්න. හැබැයි මම හිතන්නේ සවුන්ඩ් කාඩ්, බෆල් ස්පීකර්, මයික්, කැමරා වගේ දේවල් Sony කැමරාව පවා made by China තමයි තියෙන්නේ. ඒක හොඳට අධ්‍යයනය කරලා ඒ ගැන පුළුල් අවබෝධයක් ලබාගෙන ඒ ගැන කතා කරන්න. මොකද මම ඒ ගැන තර්ක කරන්න වැඩි කැමති නෑ. එහෙම නැත්නම් තව කෙනෙක්ගෙන් ඒ ගැන අහලා දැනගන්න. සමහරක් විට තියෙන්න පුළුවන් අර මම කියන වගේ එහෙම බොහොම කලාතුරකින් තමයි තියෙන්නේ. මම දැනුවත් නම් එහෙමට හම්බෙලා නෑ. JBL එක පවා made by China තමයි තියෙන්නේ box එකේ ගහලා. ඉතින් එහෙම තියෙනවා. ඒකත් මම ඔයාලා දැනුවත් කිරීමක් හැටියට කිව්වේ. ඒක නෙවෙයි වර්තව හිතන්න එපා. මොකද ගොඩක් කට්ටිය එහෙම මට කතා කරනවා. ඉතින් ඒ කට්ටියත් එක්ක තර්ක කරන්න ගිහුවම ඒක මේ හරි අපහසුතාවයක්. මොකද තේරුම් කරනකොට තේරුම් ගන්නෙත් නැත්තම් මට වක් කරලා පවන්නත් බෑ. ඉතින් එහෙම දේවලුත් තියෙනවා. ඉතින් මම මේ බිස්නස් එක කරන කාලේ මට වෙච්ච දේවල් මම මේ කියන්නේ. ඒ ගැනත් ඔයාලා හොඳ අවබෝධයක් අරගෙන මම කරන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. නැවතත් කියනවා සවුන්ඩ් කාඩ්, මයික්, මික්සර් ඒ අවශ්‍ය කට්ටිය ඉන්නවනම් කතා කරන්න 070 49 29 29 5 070 450 24 23 මික්සර් වලට සවුන්ඩ් කාඩ් කපල් කරලා ඒ ඕන විදිහට හදලා ගන්න පුළුවන්. මම කිව්වාගේ අර වලි ගහන කට්ටියටත් හොඳයි ඉතින්. ඒක කට්ටිය බලන්න. ඉතින් ඕන කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. එහෙම නැත්නම් ගෙදරට ඇවිල්ලා බලන්න පුළුවන්. නුවර පල්ලේ කැලේ ග්‍රවුන්ඩ් එක කිට්ටුව තමයි ගේ තියෙන්නේ. කෙන්ගල්ල ටවුන් එකට කලින් හෝල්ට් එකේ Google එකේ ගහුවනම් රන්දි එන්ටර්ප්‍රයිසස් කියලා මැප් එකේ Google එකේ දෙකේම මම පෙන්නනවා හරියටම ලොකේෂන් එකත් එක්කම. එහෙනම් ගොඩක් ස්තුතියි. සුබ දවසක්. ආයෙත් දවසක මේවා ගැන වෙන වෙනම විස්තරات එක්ක හම්බෙමු.